සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැම කෙනෙක්ටම. ඔයාලා දන්නවා ඇති හෙට දිනේ එහෙනම් 20යි 26යි 4යි 9 දින හෙට දිනේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඊශ්‍රායල් රැකියාවකට යන්න බලාපොරොත්තු වුණා නම් හොටෙල් ගෘහපාලන අංශයට මෙන්න මේ සුදුසුකම් ටික සපුරලා තියෙනවා නම් ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන්. මන් දාන දුරකථන අංකයටත් ඔයාලා ගෲප් එකට එකතු වෙන්න. ඒ එකතු වුණාම මම අනිවාර්යෙන් ඒක හරහාත් ඔයාලට දැනුවත් කරනවා. ඉක්මනින් ඉල්ලුම් කරන්න පුළුවන් වෙබ්සයිට් ලින්ක් එකත් ඒකට දානවා. ට්‍රැෆික් එක නැතුව ඔයාලට ලින්ක් එකට ජොයින් වෙලා යන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි මම මතක් කරන්නම් වීඩියෝ එකේ ඔක්කොම විස්තර ටික කියන්න කලින් ඔයාලට හෙට ඉල්ලුම් කරන්නේ කොහොමද සුදුසුකම් මොනවද හැමදේම කියන්න කලින් මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද channel එක 20000ට යන ගමනේ ඉන්නේ. ඒ වගේම තමයි ඔයාලා වගේම තව කෙනෙක්ට වීඩියෝ එක පෙන්වන්න ඕන නම් like එකක් දාන්න යන්න වීඩියෝ එකට තව කෙනෙක්ට. එතකොට තමයි මගේ වීඩියෝ එක පෙන්වන්නේ. ඔයාලට කියන්න තියෙන ගොඩාක් කරුණු තියෙනවා. හෙට ඕපන් වෙන්නේ පවිත්‍රතා අංශයට ගෘහපාලන සහ පවිත්‍රතා අංශය හොටෙල් වල. එතකොට මේ අයට ඉල්ලුම් කරන්න පුළුවන් වයස අවුරුදු 25ත් 45ත් අතර අයට තමයි මේ රැකියා කාණ්ඩයට ඉල්ලුම් කරන්න හැකියාව ලැබෙන්නේ. හරිද? එතකොට හෙට මේ රැකියා කාණ්ඩයට ඉල්ලුම් කරද්දී ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. ඒක නිසා SLBFP එකටම ගිහිල්ලා ඉල්ලන්න බෑ. මම ඔයාලට ලින්ක් එක දාන්නම්. ලින්ක් එක දාන්න මම ෆෝන් නම්බරයක් දානවා. ඒකට ජොයින් වෙලා ඉන්න. ගෲප් එකට ජොයින් වෙලා ඉන්න. හරිද? ඊට පස්සේදී මේකට අයදුම් කරන පුද්ගලයා ශ්‍රී ලාංකිකයෝ වෙන්න ඕන. එතකොට මේ මෙන්න මේ නිර්ණායක ටික තියෙන්න ඕන. එතකොට ඔයාලා හොටෙල් ගෘහපාලන අංශයට සම්බන්ධව නයිට හෝ NVQ level 3 මට්ටමේ NVQ level 3 මට්ටමේ සහතිකයක් තියෙනවා නම් මාස 3ක පාඨමාලාව ආධාරලා තියෙනවා නම් ඔයාලට NVQ level 3 NVQ level 3 සහතිකයක් තියෙනවා නම් ඉල්ලුම් කරන්න පුළුවන්. සහතිකයක් නොමැති අය ඔයාලට පුළුවන් හොටෙල් වල දැනටමත් ඔයාලා වැඩ කරනවා නම් අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවකදී නැත්තම් ඔයාලා මෙතෙක් දුරට වැඩ කරලා තිබ්බනම් අවුරුද්දකට වඩා වැඩි කාලයකදී කොහේ හරි හොටෙල් එක හොටෙල් සහ ගෘහපාලන අංශයේ. එතකොට ඒකේ ඔයාලට සේවා සහතිකයක් ගන්න පුළුවන් නම් අන්න එයාලටත් මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඔයාලට සේවා සහතිකයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒත් ඉල්ලුම් කරන්න පුළුවන්. NVQ level 3 පාඨමාලා සහතිකයක් තියෙනවනේ ඒත් ඉල්ලුම් කරන්න පුළුවන් මෙන්න මේ හොටෙල් සහ ගෘහපාලන අංශයට. එතකොට ඔයාගේ කවුරුවත් ඒ රටේ ඉන්න බෑ. හොඳද? එතකොට ඔයාගේ පවුලේ එකම පවුලේ සහෝදරයෙක් හෝ අම්මා තාත්තා ඒ රටේ සේවය කරන්න බෑ. ඔයාට එහෙම වුණොත් ඔයාට යන්න බැරි වෙනවා. ඊළඟ කාරණේ තමයි ඔයාට ඉංග්‍රීසි දැනුම ගැන ද්විතීක මට්ටමේ දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඉංග්‍රීසි කතා බහ කිරීමේ හැකියාව තියෙන්න ඕන. පාඨමාලාවක් හදාරපු සහතිකයක් තියෙන්න ඕන. පැය 60ට වඩා වැඩි කාලයකදී. හරිද? එතකොට ඒකටත් මම සර් කෙනෙක් සම්බන්ධ කරලා දෙන්නම් ඔයාලට වැඩ ඉක්මනටම කොට දා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අවම වශයෙන් වසර 10ක කාල සීමාවක් පාසල් ඔයා අනිවාර්යෙන් 10 වසරට වෙනවක්වත් ස්කූල් ගිහිල්ලා තියෙන්න ඕන. පාසල් ගිහිල්ලා තියෙන්න ඕන. එතකොට අනිත් දේවල් තමයි වාගේ ඉතින් ෆිට්නස් එක තියෙන්න ඕන. වාගේ බොඩි ෆිට්නස් එක තියෙන්න ඕන. එතකොට ඔයාට මොනවා හරි වැළඳෙන රෝග නැති වෙන්න ඕන. ඒ කියන්නේ නිදන්ගත රෝග මොනවත් නැති වෙන්න ඕන. දියවැඩියාව ඒ වගේ නිදන්ගත රෝග තියෙනවනේ ඔයාට. ඒ වගේ ලොකු දියවැඩියාව තිබුණත් මෙඩිකල් එකේදී අහුන වුණොත් ඒකත් ගැටලුවක් නැහැ. හොඳේ. ඒ වගේ දේවල් පාලනය වෙලා තියෙන්න ඕන. එතකොට ඊළඟ කාරණේ තමයි ඔයාලා දන්නවා මේ වෙනකොට නිෂ්පාදන අංශයට ඉල්ලුම් කරා පසුගිය දිනවල. එතකොට තව කාරණයක් කියන්නම් මේ හොටෙල් සහ ගෘහපාලන අංශය තමයි කාලෙකින් ගෑනු පක්ෂයටත් ඒ කියන්නේ පිරිමි ගැහණු දෙපාර්ශ්වයටම ඉල්ලුම් කරන්න පුළුවන්. ඒක නිසා ගැහණු අයට කාන්තාවන්ට ලොකු අවස්ථාවක් තියෙනවා මේකට ඉල්ලුම් කරන්න. මොකද මේ ඔයාලගේ අවස්ථාව. හරිද? එතකොට තව දෙයක් තමයි නිෂ්පාදන අංශය. නිෂ්පාදන අංශය මේ වෙනකොට නිෂ්පාදන අංශයේත් නැවත බඳවා ගැනීම සිදු කරනවා. ඒ වගේම තමයි නිෂ්පාදන අංශයට තේරෙපත් වෙලා ඉන්නවා සියලු සම්මුඛ පරීක්ෂණ අවසන් වෙලා එයාලට ස්කයිප් ඉන්ටර්විව් එකක්. ඒ වගේම හෙට දිනේ එයාලට නැවත ස්කයිප් ඉන්ටර්විව් එකක් තියෙනවා සම්මුඛ පරීක්ෂණයක්. ඒකත් කොහොම හරි ගොඩ දාගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඔයාලා ගෲප් එකේ ඉන්න අනිත් සහෝදරයෝ වෙනුවෙන් ඔයාලා යන මේ ටික දෙනා තමයි
එයාලගේ ජීවිත තීරණය කරන්නේ, එයාලගේ අනාගතය තීරණය කරන්නේ. ඒක නිසා මේකට මුහුණ දෙද්දී හැමෝම ගැන හිතලා දෙන්න පුළුවන් උපරිමයේම හැකියාවෙන් උත්තර දෙන්න හොඳට කල්පනා කරලා. හොඳද? එතකොට ඊළඟ කාරණය ඔයාලා දන්නවා වෙබ්සයිට් එක තවමත් ඕපන් තියෙනවා ඉදිකිරීම් ශේෂ්ත්‍රයට, රැකියා කාණ්ඩවලට, ටයිල් මේසන් කම්බි නැවීම ඒ වගේ ගොඩක් අංශ වලට ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ තවමත් වෙබ් එක ඕපන්. තවමත් පුරප්පාඩු තියෙනවා, තවමත් ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට හෙට දිනේ ඉල්ලන්න හොටෙල් වලට යන්න ඉන්න අය අනිවාර්යයෙන්ම ඉල්ලුම් කරන්න. ඔයාලට පුළුවන් මේ රැකියා කාණ්ඩයට ගිහිල්ලා ඔයාගේ හීනයට යන්න. උඹලට තියෙන හීන සැබෑ කරගන්න පුළුවන් හොඳම රටක් තමයි ඊශ්‍රායෙල් කියන්නේ. එතකොට ඔයාලගේ හීන වෙනුවෙන් වැඩ කරනවා නම්, ඔයාලගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ඕන හොඳම රටක් තමයි ඊශ්‍රායෙල්. එතකොට මම මතක් කරන්නම් මේකට අනිවාර්යයෙන්ම සේවා සහතික අනිවාර්යයි. NVQ level 3 එක. එතකොට ඒවා තියෙනවා නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි පාඨමාලා සහතිකයක් අනිවාර්යයි. එතකොට පාඨමාලාවක් හදාරන්න අවශ්‍ය නම් මම දාන දුරකථන අංකයට මැසේජ් එකක් දාලා පාඨමාලාව හදාරන්න. එතකොට ඒ පාඨමාලාව ඔයාට උදව් වේවි සම්මුඛ පරීක්ෂණ සමත් කරගන්න. වටිනා සහතිකයක් දෙනවා. රජයේ ලියාපදිංචි ආයතනයක්, කිසිම ගැටලුවක් නැහැ. මෙතෙක් දුරට ඒ සර්ගෙන් ගියපු අය ගොඩක් දෙනෙක් පාස් වෙලා තියෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් ඉදිරි වැඩ කටයුතු වලට ගොඩක් වැඩ කටයුතු වලට මෙන්න මේ ඉංග්‍රීසි කියන දේ හදාගන්න. ඒ සර් එක එකතු වෙලා දින 12න් ඉක්මනින්ම පාඨමාලාව අවසන් කරනවා. ඔයාලගේ කැපවීම මත මේක කොට දාගන්න පුළුවන්. හරිද? අවසාන වශයෙන් කියලා හෙට දිනේ හොටෙල් සහ ගෘහපාලන අංශයේ හොටෙල් පවිත්‍රතා සහ ගෘහපාලන අංශය විවෘත වෙනවා. ඉල්ලුම් කරන්න පුළුවන්. හෙට දිනේ භාවිතා කරලා ඉක්මනින් ඉල්ලුම් කරන්න. මේ රැකියා කාණ්ඩවලට පරක්කු වුණොත් ඔයාට බැරි වේවි මේ රැකියා කාණ්ඩයට ඉල්ලුම් කරන්න. හොඳද? මේ හොඳම අවස්ථාව මේක මිස් කරගන්න එපා. හොටෙල් කියන්නේ හොඳ අවස්ථාවක්. එක්ස්පීරියන්ස් එක තියන අය, සහතික තියන අය මේකට ඉල්ලුම් කරලා ඉදිරියට යන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා අනිවාර්යයෙන්ම ඉල්ලුම් කරන්න. නැත්නම් ඔයාලට මිස් වේවි මේ අවස්ථාව. මේ අවස්ථාව මිස් කරගන්න එපා. දැන් තියෙන ඔපචුනිටි එක වැඩි වෙලා තියෙනවා. මේ අයගෙන් අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල් වලට ගන්නවා. දැන් එහෙ සේවා කාණ්ඩ වැඩි වෙලා තියෙනවා. එයාලට ට්‍රැෆික් එකක් තියෙනවා. ඒක නිසා ඒක සෝල්ව් කරගන්න අනිවාර්යයෙන්ම ලංකාවෙන් සැලකිය යුතු මට්ටමකින් පිරිසක් ගන්නවා. ඒක නිසා තමයි මේ වෙබ් එක ඕපන් වෙන්නේ දිගට හරහාට. එතකොට ඔයාලගේ කැපවීම මත තමයි මේ සියලු දේ තීරණය වෙන්නේ. ඔයාට පුළුවන් මේ රැකියා කාණ්ඩවලට ඉදිරිපත් වෙලා ඊශ්‍රායෙල් ඉන්ටර්විව් ගොඩ දාගන්න. මම උපරිම උදව් කරන්නම් ඔයාලට. අවසාන තෙක්ම ඔයාගේ ඒම් එකට යනකම්ම ඔයාව අරගෙන යන්න උපරිම උත්සාහ කරන්නම්, උපරිම උදව් කරන්නම්. මතක් කරනම් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම දාන වීඩියෝ ඔයාලට ඊළඟට අලුතෙන්ම පෙන්වන්නේ ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් පමණයි.